ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝවෙන් ගෙන එන්නේ ධනු ලග්න හිමියන් සඳහා නොවැම්බර් මාසය ඔබගේ දෛවය කොහොමද තීරණය වෙන්නේ කියලා. ඉතින් නොවැම්බර් මාසය තුලදී ග්‍රහ මාරු කීපයක් වගේම ග්‍රහ චලිතයන් කීපයක්ද සිද්ධ වෙනවා. මොකද ග්‍රහයින් වක්‍ර වීම, ග්‍රහයින් නිවෘත්ත වීම ආදියද මේ නොවැම්බර් මාසය තුලදී සිද්ධ වෙනවා. ඉතින් මේ ධනු ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා තමයි මේ වීඩියෝවෙන් විග්‍රහ කරන්න. ඒ වගේම මෙවැනි වටිනා ජ්‍යොතිෂමය කරුණු කාරණා සහිත වීඩියෝ එක්කල සැනින් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා ජයසිංදු ජ්‍යොතිෂ නාලිකාව දැන්ම subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි bell notification button එකද on කරන්න අමතක කරන්න එපා. හොඳයි. දැන් අපි යමු වීඩියෝ වෙතට. ධනු ලග්න හිමියන්ට නොවැම්බර් මාසයේ ආරම්භයේදීම ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ඔබගේ 8 වෙනි තුල තමයි ගෝචරය වෙන්නේ. 8 වෙනි කියන්නේ දුෂ්ට ස්ථානයක්. ඉතින් දුෂ්ට ස්ථානයක තමන්ගේ ලග්නාධිපති ගෝචරය වීම එතරම් යහපත් තත්වයක් පෙන්වන්න කරන්නේ නැහැ කියලා යම් අය පවසන්න පුළුවන්. නමුත් මෙහිදී ගුරු ග්‍රහයා උච්ච බලයෙන් තමයි සිටින්නේ. ඉතින් ඔබ හිතුවත් ඔබට බය දැනුණත් ඔබට අයහපතක් වෙයි කියලා මේ කාලය තුලදී ඔබට සුබ ප්‍රතිඵල ගෙන දීමට මේ ගුරු ග්‍රහයාගේ බලවත් වීම හේතු වෙනවා. ගොඩක් දෙනා සිතන්නේ 8 වන භාවයෙන් පිළිබිඹුවන්නේ අයහපත් දේවල්ම පමණක් කියන එක. නමුත් එම මතය වැරදි. මොකද මේ වන විට විවාහ වී සිටින ධනු ලග්න හිමියන් සඳහා ඔවුන්ට විවිධාකාර දායාද ලැබෙන්නට මේ කාලය හේතු සාධක වෙන්න පුළුවන්. මොකද ගුරු ග්‍රහයා කියන්නේ වස්තුව ධනය නිවේදනය කරන ග්‍රහයෙක්. ඒ වගේම සතුට ප්‍රීතියද ගුරු ග්‍රහයා විසින් නිවේදනය කරනවා. ඉතින් 8 වෙනි කියන්නේ ඔබගේ විවාහයෙන් පසු ජීවිතය නිවේදනය කරන භාවය. මෙයට ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලැබීම හරහා ඔබට එවැනි අංශවල දියුණුවක් එහෙමත් නැත්නම් සතුටුදායක තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඉතින් මේ පිළිබඳව සැලකිලිමත්ව ඉන්න කියලායි මම ධනු ලග්න හිමියන්ට පවසන්නේ. ඒ වගේම ඔබගේ 3 වෙනි තුල රාහු ග්‍රහයා මේ වන විට ගෝචරයෙන් ගමන් කරනවා. ඉතින් රාහු ග්‍රහයා මේ 3 වෙනි ගෝචරය වන කාලයේදී ඔබට විවිධාකාර හැකියාවන් දියුණු කර ගැනීම සඳහා වටපිටාව ඔහු විසින් සකස් කරනවා. මොකද රාහු ග්‍රහයා විසින් විදේශීය දේවල් ඒ වගේම විවිධත්වයක් සහිත දේවල් නිවේදනය කිරීම සිද්ධ කරනවා. මෙහිදී රාහු ග්‍රහයා කුම්භ රාශිය තුල බලවත්ව තමයි සිටින්නේ. ඉතින් ඔබට විවිධාකාර හැකියාවන් දියුණු කර ගැනීම සඳහා මේ ඊ타මත්ම යහපත් තත්වයක් පෙන්වන්න කරනවා. නමුත් රාහු ග්‍රහයා කියන්නේ මායාකාරී ග්‍රහයෙක් නිසා ඔබ විවිධාකාර වැරදි දුර්මත සහිත දේවල් වලට යොමු කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ පිළිබඳවද සැලකිලිමත්ව සිටිමින් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලයි මම ධනු ලග්න හිමියන්ට කියා සිටින්නේ. ඒ වගේම ශනි ග්‍රහයා මේ වන විට ඔබගේ 4 වෙනි තුල ගෝචරය වෙමින් තමයි පවතින්නේ. මෙම தත්ත්වය ඔබට දීපල වස්තු සම්බන්ධ කාරණාවලදී අයහපත් තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. මොකද ශනි ග්‍රහයා විසින් ඔහු ගමන් ගන්න අභාවෙහි යම් ප්‍රශ්න කරදර ඇති කිරීම සිද්ධ කරනවා. ඒ නිසා ඔබ වස්තුව, දීපල, ඉඩකඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රවේශම් සහගත විය යුතුයි. මොකද ඔබට මේවා සමග කටයුතු කිරීමේදී යම් හානි පාඩු දායක තත්වයන් ඇතිවීමට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබගේ බඩ ආශ්‍රිතව විවිධාකාර රෝගයන් ඇතිවීම මෙහිදී පෙන්වන්න කරනවා. ඒ නිසා ඒ පිළිබඳවද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබ ලබා ගන්න ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වීම හරහා ඔබට ඇතිවන්නා වූ සෞඛ්‍ය ගැටලු වලින් රාශියක්ම ඔබට විසඳා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම නොවැම්බර් 29 වෙනිදා ශනි ග්‍රහයා දැනට ගමන් කරන වක්‍ර චෛතසිකයෙන් මිදී නිවෘත්ත චලිතයට එහෙමත් නැත්නම් නැවත ඉදිරියට ගමන් කිරීමට පටන් ගන්නවා. නමුත් නොවැම්බර් මාසය පුරාවටම ශනි ග්‍රහයාගේ මේ වක්‍ර චලිතය තිබෙන නිසා ඔබ ඉහත පැවසූ කාරණා පිළිබඳව හොඳින් අවධානයෙන් සිටින ලෙසයි මම ඔබට පවසන්නේ. ඒ වගේම ඔබගේ 9 වෙනි තුල
කේතු ග්‍රහයා මේ කාලය තුළදී ගෝචරය වෙනවා. ඉතින් උසස් අධ්‍යාපනය ලබන ධනු ලග්න හිමියන්ට මේ ඉතා යහපත් තත්ත්වයක්. මොකද කේතු ග්‍රහයා විසින් ගණිතමය බුද්ධිය තාක්ෂණික දේ පිළිබඳව නිවේදනය කිරීම සිද්ධ කරනවා. ඉතින් එම අංශවලින් උසස් අධ්‍යාපනය ලබන ධනු ලග්න හිමියන් සඳහා මේ ඉතාමත්ම යහපත්. ඒ වගේම ධනු ලග්න හිමියන් සඳහා තමන්ගේ පුණ්‍ය කටයුතු එහෙමත් නැත්නම් පින් අතේ වැඩ මේ කාලයේදී හොඳින් කර ගැනීමට හැකියාව පවතිනවා. මොකද කේතු කියන්නේ ධර්මයට එහෙමත් නැත්නම් ලෝකෝත්තර බව නිවේදනය කරන ග්‍රහයෙක්. ඉතින් ඔබගේ ධර්මස්ථානය වන 9 වෙනි තුල කේතු ග්‍රහයා ගෝචරය වීම ඔබට ඔබගේ ධාර්මික පැතිකඩ ආධ්‍යාත්මික පැතිකඩ වර්ධනය කර ගැනීමට ඉතාමත්ම යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම ඔබගේ 11 වෙනි තුල රවි සිකුරු සංයෝගය මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඉතින් රවි ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා සංයෝග වෙලා තමයි ඔබගේ 11 වෙනි තුල මේ වන විට ගෝචරය වන්නේ. ඒ නිසා රවි ග්‍රහයා නීචව පැවතුනත් සිකුරු ග්‍රහයා ඔහුගේම රාශියක බලවත් වීම නිසා ඔබට ආදායම් තත්ත්වයේ ඉහළ යාමක් මේ කාලය තුළදී පෙන්눔 කරනවා. විශේෂයෙන්ම ධනු ලග්න හිමියන් තමන්ගේ ආදායම් පිළිබඳ සැලකිලිමත් වීම හරහා තමන්ට පෙර නොලැබූ ආදායම් මාර්ග පාදා ගැනීමට හැකියාවක් මෙම ග්‍රහ ගෝචරය ඇසුරින් ලබා දී තියෙනවා. ඉතින් රවි ග්‍රහයා ඔබගේ 12 වෙනි තුලට නොවැම්බර් මාසයේ 11 වෙනිදා ගෝචරය වීම සිද්ධ වෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහයා නොවැම්බර් 27 වෙනිදා ඔබගේ 12 වෙනි තුලට ගෝචරය වීම සිද්ධ වෙනවා. ඉතින් සිකුරු ග්‍රහයා නොවැම්බර් 27 වෙනකම් සිටින්නේ ඔබගේ 11 වෙනි තුල. මේ ඊටාම යහපත් තත්ත්වයක්. මා කලින් පැවසූ ආකාරයට ඔබගේ ආදායම් මෙහිදී ඉහළ නංවා ගැනීමට එහෙමත් නැත්නම් තාම ඔබට නොලැබෙන ආදායම් මාර්ග ඔබට පාදා ගැනීමට හැකියාව මේ කාලය තුළදී ඔබට ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔබගේ 12 වෙනි අධිපති අඟහරු ග්‍රහයා 12 වෙනිම බලවත්ව තමයි මේ කාලය තුළදී ගෝචරය වන්නේ. ඒ වගේම ඔහු සමග බුධ ග්‍රහයාත් මේ වෙන විට සංයෝග වෙලා තමයි සිටින්නේ. බුධ ග්‍රහයා නොවැම්බර් 10 වෙනිදා වක්‍ර චලිතය ආරම්භ කරනවා. ඒ නිසා 12 වෙනි තුල සිදුවන කාරකත්වයන් ඒ කියන්නේ දුර බැහැර ගමන් බිමන් යාම වගේ දේවල් ඔබට යෙදෙන්නට පුළුවන්. අඟහරු ග්‍රහයා මෙහිදී බලවත්ව සිටින නිසා ඔබට ගමන් බිමන් ආදියෙන් ප්‍රතිලාභ ලැබීම නිවේදනය කරනවා. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු ආගමික කටයුතු වලද දියුණුව එහෙමත් නැත්නම් යහපත් තත්ත්වයක් මෙහිදී පෙන්눔 කරනවා. හොඳයි. මා විසින් මේ ප්‍රකාශ කරන ලද්දේ ධනු ලග්න හිමියන් සඳහා පොදු පලාපල විස්තරයක් වන අතර මෙය සාවධානව හොඳින් විමසා බලා ඔබගේ මේ මාසයේ කටයුතු සැලසුම් කරගන්නා ලෙසයි මම ධනු ලග්න හිමියන්ට පවසන්නේ. ඒ වගේම ඔබගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ ඇති ග්‍රහ බලවත් වීම දුබල වීම නිසා මෙම තත්ත්වයන් වෙනස් විය හැකි අතර ඔබ මේ වන විට ගත කරමින් පවතින මහදසා අන්තර්දසා හේතුවෙන්ද මෙම තත්ත්වයන් වෙනස් වීමට හැකියාව පවතිනවා. ඉතින් ඔබගේ ජීවිතයට මෙවැනි වටිනා ජ්‍යොතිෂමය වීඩියෝ තව තවත් එක් කර ගැනීම සඳහා මෙම නාලිකාව subscribe කරන ලෙස මම ඔබට නැවත වරක් ආරාධනා කරනවා. ඔබගේ ජීවිතයට පැමිණෙන කරදර බාධක දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ඔබට ලැබේවයි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට ජයෙන් ජයම වේවා.